අපි දේශපාලනය කරේ නැහැ. ප්‍රජා සංවර්ධන කමිටුවේ ඉන්නේ JVP ආණ්ඩුව තමයි දේශපාලනය කරන්නේ. මූලාසනයේ සභාපතිතුමනි දැන් මේ මඩ බලකාය දාලා අපිට ගැහුවට අපි දේශපාලනය කරන්න යනවා කියලා අපි දේශපාලනය කරේ නැහැ. අපිට පැත්තකට වෙලා ඉන්න තිබ්බා. ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. හරිද? ආණ්ඩුවට ඡන්දෙ දුන්නා එහෙනම් බලා ගන්න කියලා. අපට පුළුවන් විදිහේ උපරිම දායකත්වය ලබා දුන්නා කියන එක මම පැහැදිලිව කියනවා. හැබැයි ආණ්ඩුව තමයි දේශපාලනය කරන්නේ මේක තුල. ආණ්ඩුව දේශපාලනය කරන්න හදනවා හරි කැතයි. දැන් ඊයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයා උපදෙස් දෙනවා ජනතාවට මේ ෆෝම් එකේ මොනවාද ග්‍රාම නිලධාරීට යවන ෆෝම් එකේ මේ අස්සන් කළ යුතු නිලධාරීන් තිදෙනාට අමතරව ප්‍රජා සංවර්ධන කමිටුවේ සභාපතිගේ රෙකමන්ඩේෂන් එක ඕනලු ඊළඟට මේ ආපදා කළමනාකරණ කමිටුවේ සභාපතිවරයාගේ රෙකමන්ඩේෂන් එක ඕනලු මොකටද මේ දැන් ජනතාව ඊයේ වෙනකොට ගෙවල් වලට ගිහිල්ලා තියන්නේ පුටුවක් නැහැ මේසයක් නැහැ ඇඳක් නැහැ ළමයින්ගේ ඉස්කෝල පොත්පත් ටික නැහැ මඩ ගුලි පිටින් ගෙවල් වල තියන්නේ ඒ තියෙද්දි වහාම හරිනම් ඊයේ බැංකු නිවාඩු දිනයක් අද මේ සල්ලි දෙන්න ඕන හැබැයි ඒගොල්ලෝ ග්‍රාම නිලධාරී තමයි රජයේ ඉන්න ගමේ නියෝජිතයා හරිද එහෙම නැතු JVP නියෝජිතයා නෙමෙයි මේ රජයේ නියෝජිත වෙන්නේ එතකොට මේ ආපදා කර්මනාකරණ කමිටුවේයි ප්‍රජා සංවර්ධන කමිටුවේ ඉන්නේ JVP නියෝජිතයෝ ඒගොල්ලෝගේ රෙකමන්ඩේෂන් මොකටද ගංවතුර හබුවා හැමෝම දන්නවා යට වෙච්ච බව හැමෝම දන්නවා රජයේ නියෝජිතයා ග්‍රාම නිලධාරීතුමා දන්නවා එතුමා තමයි බලයලත් නියෝජිතයා එතකොට මේ කොහෙවත් එන්නේ නැහැ හැබැයි ඒකෙත් වැඩේ කියන්නේ කොලේ නෑ ඒක කොලේ අන්තිම අස්සනේ පස්සේ මේ රෙකමන්ඩේෂන් එක දාගෙන එන්නලු කොයි චක්‍රලේඛනේ තියන්නේ අපි ඕනෑම දිසාපතිවරයෙකුට ඕනෑම ප්‍රාදේශීය ලේකම්වරයෙකුට කියනවා මේ නීති විරෝධී වැඩේ කෙරුවොත් අනාගතයේදී ඒකට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙවි. හොඳට මතක තියාගන්න දේශපාලඥයෝ කොයි ආණ්ඩුවෙත් උපදෙස් දෙනවා. හරිද? බලේ නැති වුණාම දේශපාලඥයා මගහැරලා යනවා. නිලධාරීන්ට තමයි තනියම නඩු කියන්න වෙන්නේ. අතින් වීදම් කරගෙන තමයි කරන්න වෙන්නේ. ඒ නිසා මේ රජයේ ග්‍රාම නිලධාරී, ආපදා නිලධාරී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමෘද්ධි නිලධාරී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආර්ථික සංවර්ධන නිලධාරී වෙන්න පුළුවන්. එච්චරයි. වෙන කවුරුත් අස්සම් කරන්න ඕනේ නැහැ. වෙන කාගේවත් රෙකමන්ඩේෂන් ඕනේ නැහැ. මොකෝ ඒගොල්ලන්ගේ මේ පළවත්තේ අරමුදලෙන් ගෙන සල්ලිද මේවා. මේවා මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් වලින් ගෙවන ඒවා. මෙහෙම ගියොත් මොකද ඊළඟට කරන්න හදන්නේ? රතු දරුව දාලා ඩ්‍රයි රෂන් ටිකක් බෙදන්න සෙට් වෙවි දේශපාලනය කරන්න. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියන්න කැමති ඔබතුමා සුළුතර ඡන්දයෙන් පත්ව ජනාධිපතිතුමාට ඔබතුමා මේ රටේ මිලියන 22ක් ජනතාවගේ ජනාධිපතිවරයා. ඒ නිසා රාජ්‍ය ජනාධිපතිවරයා බදු මුදල් වල බාරකාරයා. ඒ නිසා මේ කවුරුවක්වත් මේ රටේ බදු මුදල් වල හෝ මේ රටේ අයිතිකාරෝ නෙමෙයි. මහින්ද රාජපක්ෂත් ඕම තමයි හිතුවේ එයා මේ රටේ අයිතිකාරයා කියලා. අයිතිකාරයා කියලා හිතලා තමයි කෙලව ගත්තේ. ඒ නිසා බාරකාරයෝ බව තේරුම් ගන්න. ඒ නිසා මේ ආණ්ඩුවේ වැඩ කරන්නේ එකම එක පුද්ගලයා සෙන්සයක් ඇතුව ජනාධිපතිවරයා. ඒ නිසා අපි එබතුමාට කියන්න කැමති මෙන්න මේ වගේ දේවල් වෙන්න දෙන්න එපා. දැන් මේ 159 කියලා කය ගැහුවට 159ක් ආවේ ජනාධිපතිවරයාගේ මේ ජනප්‍රියතාවයෙන්. හරිද? ජනාධිපතිවරයාට තියෙන පිළිගැනීමෙන්. ඒ නිසා මේ 159 පිස්සු කැලියොත් කෙලවෙන්නේ ජනාධිපතිතුමාට. හරිද? ඉතින් ඒ නිසා මේ වගේ දේශපාලනීකරණය කරන්න නැතුව ඒ පිළිබඳව කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරන්න කැමතියි.